දායකවන කල්පවෘක්ෂ පූජාව වශයෙන් හඳුන්වන ලබන පූජාව සඳහා සූදානම් කරන විදිය. ඔබ බලනවා ඇති මේ එළින කට්ටිය ගෙනල්ලා මේ ගසේ මොනවා හරි ඉල්ලලා යනවා. කිසියම් පාරිභෝගික වස්තුවක් මහා සංඝරත්නයේ පිළිගන්නට පුළුවන් පරිහරණය කරන්නට පුළුවන් පාරිභෝගික වස්තුවක් තමයි මේවා යන්නේ. පොත්සත් ඉඳලා හොඳ මේස ඒ වගේම අතේ පිටේ තිබෙන හරියට පුංචි ස්වාමීන් වහන්සේලාට අභ්‍යාස කොට මේ වගේ දේවල් ඔබ දකිනවා ඇති. ඉතින් පැමිණි ඔබ සමග්ගේ ගමනට වුණා නම් දුක් වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා. ඔබේ ශ්‍රාවකයන් නරගන්නේ පුංචි මුදල් නෝට්ටුව මේ අපි එතනට පොඩි සංගස් නල්ගයි දීපයක් උත්තර යොදලා තියෙනවා. එල්ලන්නේ ගහේ. එතකොට ඔබ කල්පවෘක්ෂ පූජාවට අතගත සම්මාදන් වෙනවා කියලා ඔබට හිත සතුටු කරගන්නට පුළුවන්. මොකද මට පේනවා මේ මොහොතකට කලින් නියම ගෞරවයක දැනුම මුදලක් ඉල්ලනවා අපේ පින්වත් මහත්මයා. ඉතින් ඔබ නියම ගෞරවයෙන් දෙපා මුදල් නෝට්ටුව නමන බඳලා ඒකේ මොනවාද කතාවේ එන්නේ බණින්න ලොකු මුදලකට යන්න හිතනවත් පටන පිටකමට සමගාමී කල්පවෘක්ෂ පූජාවකට මම අද සම්බන්ධ වෙනවා කියලා ඔබට ගෙදර ගිහිල්ලා යාළුවෙකුට හිතවතුෙකුට නාගයාවෙකුට කරා. ආයිබෝවන්. ඉතින් අපිට තවත් නිවේදනයක් කරන්න තිබෙනවා. ඔබට අපිට අපේ ස්වාමීන් වහන්සේලාට විහාරවාසී අවහිර වන පරිදි කටයුතු තවසිද්ධ වෙනවා. අපේ පුංචි පාරක් තියෙන ප්‍රධාන මාර්ගයේ සිට මාර්ගයේ දෙපැත්තේම වාහන නවත්තලා ඉන්නවා කියලා අපිට කියනවා. ඉතින් වෙනදා නම් අපිට පොලිස් ස්ථානාධිපතිතුමා ලොබට සහායක් ලබා දුන්නා. අද මම හිතන්නේ පාර්ශ්ව බහුල දවසක් නිසා අලුත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් නිසා සාමාන්‍ය එහෙම කටයුත්තකට අද අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ස්තුතියි. තෙරුවන් සරණයි. ආසාවෙන් බලා සිටි නිවේදනය නිකුත් කරන්නට කියලා තිබෙනවා.